ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඔන්න අදත් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා මගේ channel එකට subscribe කරලා මට සහයෝගය ලබා දෙන්න. මට subscribe 2000ක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ subscribe කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඉස්සරහටත් මගේ channel එක රැඳිලා ඉඳලා මට subscribe කරලා ඔයාලට අවශ්‍ය තොරතුරු දැනගෙන මට සහයෝගය ලබා දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා. ඉතින් ඔන්න මම අද ඔයාලට ගෙනාපු වීඩියෝ එක තමයි අප්‍රේල් බඩු මල්ල ලැබෙන්න ඉතාම ළඟයි. ඒ වගේම ඔයාලට වැඩිහිටි දීමනාව මාර්තු 20ට කලින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ වැඩිහිටි දීමනාව ලබා ගන්න ඉන්න හැමෝටම ඔයාලට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඔයාලට ලැබෙන වැඩිහිටි දීමනාව ඔයාලට ලැබෙන්නේ බැංකු වලටද තැපැල් කාර්යාල වලට ඒ ගැන විමසිලිමත් වෙන්න. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. වැඩිහිටි දීමනාව අවශ්‍ය නම් ඔයාලගේ ග්‍රාම නිලධාරී කාර්යාලයට ගිහිල්ලා ග්‍රාම නිලධාරීතුමා හම්බෙලා ඔයාලගේ ගෙදර ඉන්න වැඩිහිටියන්ට එම දීමනාව ලබා ගන්න ෆෝම් එක පුරවලා දීලා ඒක ලබා ගන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටි දීමනාව ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා වැඩිහිටි සමිතියට සම්බන්ධ වෙලා ඉන්න ඕනි. ඉතින් වැඩිහිටි සමිතියකට සම්බන්ධ වෙලා ඔයාලා ඒ කටයුතු කරගෙන තියෙන නම් ඔයාලට පුළුවන් ග්‍රාම නිලධාරීතුමා හරහා එම ෆෝම් කොලේ අරගෙන වැඩිහිටි සමිතියකට සම්බන්ධයි කියලා අවශ්‍ය ලිපි ලේඛන දාරගෙන ඔයාලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් බාර දුන්නාම ඔයාලට වැඩිහිටි දීමනාව ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් මෙම වැඩිහිටි දීමනාව දැන් වැඩිපුර දෙන නිසා ඒ කියන්නේ දීමනාව වැඩි කළා නිසා ඔයාලගේ ගෙදර ඉන්න වැඩිහිටියන්ට එම දීමනාව ලබා ගන්න ඔයාලා කටයුතු කරන්න. මොකද ග්‍රාම නිලධාරීතුමා ඔයාලගේ ගෙදර ඉන්න වැඩිහිටියෝ ගැන දැනුවත් නැත්නම් එතුමා දැනුවත් කළා එතුමාගෙන් සහයෝගය ලබාගෙන එම දීමනාව ලබා ගන්න කියලා ඔයාලට කියනවා. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න තියෙන්නේ වැඩිහිටි දීමනාවට අමතරව ආබාධිත දීමනාවද මේ වන විට ලැබෙයි කියලා හිතනවා ඒ දිනවලදීම. ඉතින් ඔයාලා ඒ ගැන දැනුවත් වෙලා ඉන්න. මොකද මම ඒ ගැනත් වීඩියෝ එකක් දාන්නම්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා මාත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලට අවශ්‍ය වීඩියෝ ඔයාලට අවශ්‍ය දැනුවත් කිරීම මම අවශ්‍ය වෙලාවට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඉතින් මගෙත් එක්ක රැඳී හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලට හෙටත් මම වීඩියෝ එකක් අරන් එන්නම්. මගේ වීඩියෝ බලලා මට subscribe කරලා මට ඔයාලට සහයෝගය ලබා දෙන්න. ඔයාලට සුබම සුබ දවසක්.